Welcome back to my channel. අද මම ඔයාලත් එක්ක share කරගන්න කැමති මගේ weight loss journey එක. ඉතින් මම කොහොමද weight loss එක start කරේ? මම කොහොමද diet කරන්න පටන් ගත්තේ? ඒක දිගටම කරගෙන ගියේ කොහොමද? මොනවාද කරපු diets? ඉස්සරහ වීඩියෝ වලදී මම ඔයාලත් එක්ක share කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම මම කියන්න කැමතියි මම ડોක්ටර් කෙනෙක්වත්, නියුට්‍රිෂන් කෙනෙක්වත් නෙමෙයි. මේ මගේ personal experience ඔයාලත් එක්ක share කරගන්න තමයි මම මේ හදන්නේ. ඉතින් මම මුලින්ම කියන්න කැමතියි මම කොහොමද මේ weight loss එක පටන් ගත්තේ කියලා. මම මේ කාලෙට ඉඳලා මේ කාලෙට ආපු හැටි, දැන් මේ කාලෙට ඉන්න හැටි ගැන වීඩියෝස් වලින් ඔයාලත් එක්ක මම share කරගන්නවා. ඒ වගේම මම පටන් ගත්ත විදිය අත්‍තරම කිව්වොත් මම සෑහෙන කාලයක් වීඩියෝස් බල ඉඳලා එක දවසක් මට කීටෝ ඩයට් එක හම්බෙනවා. ඒ වෙලාවේ මම හිතාගත්තා මම අද ඉඳලා මම ඔක්කොම කෑම, ඒ කියන්නේ පිටි කෑම, බාත්, සීනි, එතකොට චොක්ලට් ජාති, සීනි කොහොමද ඔක්කොම ආයේ තියෙන්නේ. ඉතින් ඒවා කොහොම මගේ මනසින් අයින් කළා. මාස 3ක් ඒක දිගටම කරගෙන ගියා. එතකොට ආපු ෆිගර් එක තමයි මේක. ඒ අතරේ මම එක්සර්සයිස් උත් කරගෙන ගියා. කවදාවත් weight loss එකක් කරන අතරතුරේදී එක්සර්සයිස් කියන එක නවත්තන්න එපා. මොකද ඔයා එක්සර්සයිස් උයි ඩයට් එකයි බැලන්ස් එකේ කරගෙන යන්න ඕන. නැත්තම් loose skin එන්න පුළුවන්. ඒ වගේම ඩයට් එකක් කරනවා නම් අනිවාර්යෙන්ම ඒ නියුට්‍රිෂන්ස් අනිවාර්යෙන්ම තියෙන්න ඕන ඔයාගේ කෑම වල, ඔයා හදන මීල්ස් වල. ඒක ගොඩාක් වැදගත්. එම් හම්බෙන්නේ නැත්නම් මල්ටි විටමින් එකක් වගේ දෙයක් ડોක්ටර් කෙනෙක්ගෙන් අහලා ගන්න පුළුවන්. ඒ වගේම මම weight loss එක පටන් ගන්න ප්‍රධානම හේතුවක් තිබුණා. මම ඉතින් ගොඩක් මහතර හිටපු කෙනෙක්නේ. දැනොත් මම ටිකක් මහතයි. මොකද මම අවුරුදු ගාණක් තිස්සේ weight loss weight gain මොකද ස්ටඩීස් කරන කාලේ නිසා මට ඒක හරියට කරගෙන යන්න බැරි වුණා. අනිවාර්යයෙන්ම අවුරුද්දට දෙපාරක් මම weight loss කරන එක කරනවාම තමයි. මොකද සෙමස්ටර් එකක් ඉවරුනාට පස්සේ අර සෙමස්ටර් එකේ එන් එක්සෑම් තියෙන කාලේ කාල මහත් වෙලා ආයි loss කරනවා. ඊට පස්සේ ආයි ඊළඟ සෙමස්ටර් එකෙන් කොට ආයි කනවා, ආයි loss කරනවා. ඔහොම ලයිෆ් එකක් තමයි අවුරුදු 4ක් ගෙවුණා හැම. ඊට පස්සේ මම දැන් ඉන්න ස්ටේජ් එක ගත්තොත් දැන් මම ජිම් එකට යනවා, ඩයට් එකක් කරගෙන යනවා. ඒ දැන් කරන ඩයට් එක මම කොහොමද වර්ක්අවුට්ස් කරන්නේ ඒ ටික මම ඉස්සරහ වීඩියෝ වලදී ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. අපි weight loss එකක් කරනකොට, ඩයට් කරනකොට, වර්ක්අවුට් කරනකොට අපිට අපේ වටේ ඉන්න කට්ටියකින් එන ප්‍රශ්නත් එනවා. ඒක දරාගෙන ඉස්සරහට යන සමහරක් වෙලාවට ඔයාලට බැරි වෙන්න පුළුවන්. ඒත් හොඳට මතක තියාගන්න එයාලගේ කටින් කියන දේ විතරයි කියන්න පුළුවන්. ඔයාලට කිසිම හානියක් නැහැ. එයාලා වචන ටික තුනක් කියයි. ගණන් ගන්න එපා. ඒක මතක කරගන්න. ඔය කියන පිස්සු ටිකක් කියලා හිතාගන්න. ඒ වගේ ඔයාලට පුළුවන් ඒක මැනේජ් කරගෙන ඉස්සරහට යන්න. කවදාවත් කිසිම කෙනෙකුගේ වචනයක් නිසා වැටිලා ඔයා කරන දේ නවත්තන්න එපා. ඒක තමයි මම මේන්ලි කියන්න තියෙන දේ. මොකද මට සෑහෙන දේවල් එහෙම වෙලා තියෙනවා. මම නවත්තන්නේ නැහැ මොන දේ කිව්වත්. ඉතින් ඔයාලටත් පුළුවන් ඒ විදිහට ඒක කන්ටිනියු කරගෙන යන්න. හරි. දැන් මම කියන්නම් මටත් පර්ෆෙක්ට් බොඩි එකක් නැහැ. මමත් සාමාන්‍ය weight loss කරගෙන යන සාමාන්‍ය මිනිස්සෙක්. නිකන් මෙතන rocket science එකක් නැහැනේ. ඇත්තටම කිව්වොත් අපි කෑම අඩු කරනවා, අපිට ගන්න ඕන කැලරි ප්‍රමාණය අපිට මැනගන්න පුළුවන්. අපේ Google එකේ පුළුවන් අපිට උසයි, බරයි, එතකොට ඒජ් එකයි දුන්නට පස්සේ අපිට ගන්න ඕන කැලරි ප්‍රමාණය, ප්‍රෝටීන් ප්‍රමාණය ඒ ටික අපිට හොයාගන්න පුළුවන්. ඒ අනුව ඒක ටිකක් ෆලෝ කරලා රෆ්ලි ඒ ප්‍රෝටීන් ප්‍රමාණය, කාබ්ස් ප්‍රමාණය, ඒ අදාළ දේවල් ටික ගන්න. චර හිතන්න දෙයක්වත් නැහැ. weight loss කරනකොට ඔයාට දැනෙන මාරම් ෆීලිං එකක් තමයි ඔයාගේ ඇඳුම් වල කියන්නේ ඔයාගේ ඇඳුම් ලූස් වෙනවා. ඒක දැනෙනකොට ඔයාට මාර සතුටක් එනවා. ඒ කියන්නේ ඔයා ඒක කරන්න ඇඩික්ට් වෙනවා වගේ කෙනෙක්. ටිකක් ලූස් වෙලා.
තව අපිට ඕන වගේ ඒක දැනෙනවා එක අවස්ථාවකදී. එතකොට ඔයාට ඒක නවත්තන්න හිතෙන්නේ මේ ඩයට් එකක් කරනකොට ඔයාගේ මොලේ ට්‍රේන් කරන 21 days. ඒක හරි හොඳයි. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒක කන්ටිනියස්ලි කරගෙන යන්න. ඔයාගේ මනස හරි දවස් 21ක් කරාට පස්සේ ඔයාගේ ඔළුව හුරු වෙනවා, බ්‍රේන් එක හුරු වෙනවා. ඒකට සීනි කන එකත් එකපාර නවත්තන්න යන්න එපා. ඒක ටික අඩු කරලා දාන්න. ඉතින් මම ඉස්සරහට ඩයට්ස් ගැනත් ෂෙයා කරගන්නම් මම කරපු ඩයට්ස්. එතකොට තමන් මොනවද වර්ක්අවුට්ස් කරන්නේ? ඒ දේවල් ඔක්කොම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. ඉතින් මාව ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් හැමෝටම ස්තුතියි මෙච්චරලා මාත් එක්ක රැඳිලා හිටියට. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි බයි. ටාටා.